සුබදසක් නංගී මල්ලි ඉතින් අද තව වීඩියෝ එකක් අරන් ඉන්න වුණා. ඒ වීඩියෝ එක තමයි තව මේල් එකක් තියෙනවා. ඉතින් මේ මේල් එක සම්බන්ධ පොඩි විස්තරයක් දෙන්න තමයි අද වීඩියෝ එක කරන්නේ මම. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ 2025 අවුරුද්දේ ESBM සඳහා මේ පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම කරනවා. ඔන්ලයින් ඇප්ලිකේෂන් යොමු කරන දිනේ දැන් පහුවෙලා ඉවරයි. ඉතින් ඔයාලට දැන් ඔන්ලයින් ඇප්ලිකේෂන් යොමු කරපුවාට මේ ඊමේල් එක එනවා. දැන් අපිට කලින් ඊමේල් එකක් ආවා. මෙන්න මේ දිනවන් ඒ කියන්නේ 2025 ජූලි මාසේ 3-4-5 යන දිනයන් වල මෙන්න මේ පාඨමාලාවට අදාළව රෙජිස්ට්‍රේෂන් බඳවා ගැනීම සිදු කරනවා කියන එක. ඉතින් ඒ ඊමේල් එකෙන් පස්සේ තව ඊමේල් එකක් ඔයාලට මේ වගේ ඇවිල්ලා තියෙයි. Your registration for the Advanced Certificate Entrepreneurship and Small Business Management Program කියලා. ඉතින් මේ ඊමේල් එකේ dear student කියලා මෙන්න මේ ටික දීලා තියෙනවා. එතකොට මෙතනින් කියලා තියෙනවා ඔයාලට 2025 ජූලි මාසේ 3-4-5 කියන දවස්වල ඔයා කියන්නේ රිජිනල් සෙන්ටර් සහ ස්ටඩීස් සෙන්ටර් වල ඉන්න අයට ඔයා ළඟම තියෙන ඕපන් යුනිවර්සිටි සෙන්ටර් එකට ගිහිල්ලා යන්න ඕන වෙලාව උදේ 9ත් 2:30 අතර තමයි මේ ලියාපදිංචි කියන්නේ රෙජිස්ට්‍රේෂන් එක කරන්න. ඔයාලට එතකොට කැම්පස් පොතක් හම්බ වෙනවා. ඉතින් ඒ සඳහා ඔයාලට මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕන. ඔයාලට කලින් මම වීඩියෝ එකේදී කතා කරා මොනවද ගෙනියන්න ඕන කියන ස්ටෙප් 3ක් තිබුණා. ඒකෙදී බර්ත් සර්ටිෆිකේට් එක, O level සර්ටිෆිකේට් එක, ඒ වගේම තව এডুকেෂන් සර්ටිෆිකේට් තියෙනවා නම් ඒව ගෙනියන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ ID කාඩ් එක සහ ID එකේ පිටපතක් ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ඔයාලට තවත් බලා ගන්න පුළුවන් මේ ඊමේල් එකේ කියලා තියෙනවා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ ඔරිජිනල් education certificate ගෙනියන්න ඕන. ඒක මම කලින් වීඩියෝ එකේදී සඳහන් කරලා තිබුණා. හරි ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මම zoom කරලා පෙන්නන්න. මෙන්න මෙතන තියෙනවා download your paying voucher කියලා. ඉතින් මෙතන ඔයාලට voucher එකක් දීලා තියෙනවා. මේ voucher එක ගැන හෙව්වොත් මේ voucher එක ඔයාලට online download කරගන්න පුළුවන්. සමහරක් අයට බැරුව ඇති ඒක. ඔයා කිසි පසුතැවීමක් වෙන්න එපා. ඔයාලට කැම්පස් එකට ගිහිල්ලා මුදල් ගෙවීමක් කරන්න පුළුවන්. ඒතකොට කැම්පස් එකෙන් දෙනවා voucher එකක්. ඒ voucher එකේ ඔයාලට තියෙනවා ඒ බැංකු ගිණුම් සහ ඒ අදාළ මුදල. මුදල් තැන්පත් කරන්න ඕන ෆස්ට් පේමන්ට් එක කරන්න ඕන කීයක්ද කියලා ඒකේ තියෙනවා. එතකොට ඒ අදාළ මුදල ඔයාලට බැංකුවට ගිහලා මුදල් ගෙවලා බැංකුවෙන් දෙනවා රිසිට් එකක්. ඒ රිසිට් එක කැම්පස් එකට ගෙනල්ලා ඔෆිස් එකට බාර දුන්නාට පස්සේ එතනින් ඔයාලට ඔයාගේ පේමන්ට් එක සක්සස්ෆුල් වෙනවා. හරිද? එතකොට ඔයා මේකේ ෆස්ට් පේමන්ට් එක ගෙවලා ඉවරයි. ඊට පස්සේ සෙකන්ඩ් පේමන්ට් එක ෆයිනල් එක්සෑම් එකට කලින් දවසේ වුණත් ඔයාලට ගෙවන්න පුළුවන්. හරි. ඉතින් ඒ සම්බන්ධ අපි විස්තර ඉස්සරහට ගේනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් තවත් ඩොකියුමන්ට් කීපයක් ඔයා අරගෙන යන්න ඕන. ඒක සම්බන්ධව තමයි මේ වීඩියෝ කරන්නේ. මට කලින් වීඩියෝ එකේදී කියන්න බැරි වුණා. ඉතින් මෙතන තියෙනවා මෙන්න මෙතන තියෙනවා මේ බලන්න මේ passport size copy දෙකක්. ඒ කියන්නේ ඔයාගේ ඡායාරූපයක් ගෙනියන්න ඕන. passport size එක. size එක passport size එක. ඒ කියන්නේ ඔයා ඡායාරූප ගන්න කියන්නේ තැනකට ගිහිල්ලා passport size ෆොටෝ දෙකක් ඉල්ලුවට පස්සේ ඔයාට එතනින් ඒක ලබා දෙනවා. ඔයාගේ ඡායාරූපයක් කරන් passport size එකට හදලා දෙනවා. හරි. ඉතින් ඔයා මේ දෙකත් අරගෙන යන්න ඕන ඩොකියුමන්ට් එකේ. ඉතින් මම ඔයාලට පළවෙනි වීඩියෝ එකේදී සඳහන් කරා පළවෙනි ඊමේල් එක ආවට පස්සේ ඒකේ කියලා තිබුණා අවශ්‍ය දේවල්. හරිද? ඊට පස්සේ දැන් දෙවෙනි ඊමේල් එකේ තමයි මේ විස්තර කරන්නේ. ඉතින් මෙතන දේවල් බලා ගන්න පුළුවන් තවත් දෙයක් තමයි national identity card issued by Department of Registration of කියලා තියෙනවා. ඊට පස්සේ තවත් ඔයාලට ඒ හතර size document ඒ වගේම ඒ හතර size වෙන්න ඕන. එතකොට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා payment issue එකක් ආවොත් මෙන්න මේ නම්බර් එකට අනිවාර්යෙන් කතා කරන්න. IT issue එකක් තියෙනවා නම් මේක සම්බන්ධව කතා කරන්න පුළුවන්. මේ numbers දීලා තියෙනවා ඒවට කතා කරන්න පුළුවන් ඔයාලට. හරි ඉතින් අපි ඉස්සරහට එන මේ සහ ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද? ESBM එක පටන් ගත්තට පස්සේ lectures වලට යන්නේ. lectures වලට ගිහලා කොහොමද මේකේ වැඩ කටයුතු කරගෙන final exam එකට සූදානම් වෙන්නේ කියන එක අපි සමහරක් videos දාලා තියෙනවා 2024 videos දාලා තියෙනවා බලන්න පුළුවන්. ඉතින් ඒව තමයි ඉස්සරහට 2026 27 කියන අවුරුදු වලත් ඉස්සරහට මම අලුතෙන් videos අරන් ඉන්නේ නැහැ. මේකේ ලියාපදිංචි වීඩියෝ ඒ කියන්නේ online application දාන වීඩියෝ එකක් මම ආයෙ අලුතෙන් අරන් ඉන්නේ නැහැ 2026 අවුරුද්දට කියලා. 2027 අවුරුද්දට කියලා මේ අලුතෙන් අරන් ඉන්න දෙයක් නැහැ. ඒ වීඩියෝ එකම තමයි ඔයාලට නැවත බලලා 2026 බැලුවත් ඔයාලට ඒ විදිහට තමයි ඇප්ලිකේෂන් එක යොමු කරන්න තියෙන්නේ. හරි. අපි ඇප්ලිකේෂන් යොමු කරන දවස් ඔයාලට මේකේ YouTube channel එකේ community post වල දානවා මෙන්න මේ date වල තමයි තියෙන්නේ කියලා. හරි ඊට පස්සේ අපි මේකෙන් පස්සේ කළමනාකරන ඩිග්‍රියක් තෝරගන්නේ කොහොමද? ඒ ඩිග්‍රිය අපි ඇප්ලිකේෂන් දාන්නේ කොහොමද? මේ ෆයිනල් එක්සෑම් එක ලියලා ඒ කොහොමද ඒ වැඩ කටයුතු වෙන්නේ කියන එක අපි සම්බන්ධව කතා කරනවා.